ලංකාවේ රුපියල් ලක්ෂයට අඩුවෙන් ගොඩක් ෆෝන්ස් තියෙනවා. හැබැයි ඒ හැම ෆෝන් එකක්ම ගත්තත් එහෙම ඒ ෆෝන්ස් වල තියෙන ෆීචර්ස් අභිබවමින් හොඳ ෆීචර්ස් ලිස්ට් එකක් තියෙන ඒ වගේම ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකකින් රිලීස් කරලා තියෙන ෆෝන් එකක් ගැන අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් මේක ටෙක්නෝ ෆෝන් එකක්. ඉතින් මේ ටෙක්නෝ ෆෝන් එක ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් ඕගොල්ලන්ට වැදගත් වෙන ඕගොල්ලෝ අවශ්‍ය වන තොරතුරු රසක් මේ වීඩියෝ අන්තර්ගත වෙනවා. ඒකින්ද වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. පොඩ්ඩක්වත් ස්කිප් කරන්න එපා. ඒ වගේම ඕගොල්ලෝ අපේ channel එක subscribe කරලා නෙමෙයි නම් වීඩියෝස් බලන්නේ අනිවාර්යයෙන්ම කියනවා ඔය පහළ තියෙන ඔතපාල subscribe button එක click කරන්න. මොකද අපේ channel එක බලන්නේ 2.2 ගණක් තමයි අපි subscribe කරලා වීඩියෝස් බලන්නේ. ඉතින් එහෙම කරන්න එපා. පොන්චි වෙලාවක් කරගෙන ඔය පහළ තියෙන ඔතපාල subscribe button එක click කරන්න. ඒක මටත් මගේ channel එකටත් කරන්න පුළුවන්. ලොකු උදව්වක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මුලින්ම අපි මේ ෆෝන් එකේ නම කියන්නම්. මේ ෆෝන් එකේ නම තමයි Tecno Spark 40 Pro Plus කියන ෆෝන් එක. ඉතින් මේ Spark 40 Pro Plus ෆෝන් එක ගත්තොත් එහෙම මේක මුලින්ම අපිට කතා කරන්න තියෙන සුපුරුදු පරිදි build and design එකනේ. build and design එක ගත්තොත් එහෙම මේක ගොඩක් මේ බර අඩු ෆෝන් එකක්. වගේම ගොඩක් හීනි ෆෝන් එකක්. මොකද කියනවනම් අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ බොහොම අඩු thickness එකක් මිලිමීටර් 6.5ක් වගේ. ඒ වගේම බරත් ග්‍රෑම් 160.4ක් වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. බිල්ඩ් එක ගත්තත් glass front එක, plastic back එක සහ plastic frame එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ සුපුරුදු පරිදි. ඒ වගේම IP64 water and dust resistant පහසුකමත් එක්ක මේකත් කියනවා ඩොප් රෙසිස්ටන්ට් කරනවලු මීටර් 1.5ක් විතර. ඉතින් කොහොම වුණත් ඒ තරම් උසකින් නම් ෆෝන් එක වට ගන්න හදන්න එපා. මොකද ෆෝන් එක කරනොත් එහෙම කොහොමවත් warranty claim වීමේ හැකියාව නැහැ. සුපුරුදු buttons and port අපිට මේක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් build and design එක ගත්තත් ගොඩක් හොඳ build and design එකක් මේ ෆෝන් එකට අන්තර්ගත කරලා තියෙනවා. මොකද මේ build and design එක ගත්තොත් එහෙම හොඳ ලස්සන කැමරා සෙටප් එකක්, ඒ වගේම ලස්සන ටෙස්ටර් එකක් ගියපු ලස්සන ඩිස්ප්ලේ එකක්, ඒ වගේම ලස්සන මේ බැක් එකක් අපිට මේක බලා ගන්න පුළුවන්. ෆ්‍රේම් එක ගොඩක්ම ලස්සනයි. මේ ඔක්කොම ප්ලාස්ටික් වලින් කරපු එක ගොඩක් පුදුමයි. ඉතින් ඒක හින්දා මේ ෆෝන් එකේ ගොඩක් හොඳ මට්ටමක බිල්ඩ් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ අගල් 6.78ක AMOLED display එකක්. ඉතින් මේ AMOLED display එක ගත්තොත් එහෙම 144Hz refresh rate එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 1 billion colors තියෙන 450 nits peak brightness level එකක්. ඒ වගේම ගත්තොත් එහෙම 440ක PPI density එකක් මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම 1224 වැඩි කිරීම 2720ක pixel ratio එකක් අපිට මේක බලා ගන්න පුළුවන්. වගේම Corning Gorilla Glass 1 i වලින් මේ ඔක්කොම අපිට protect කරලා තියෙනවත් බලා ගන්න පුළුවන්. ඒත් එක බලද්දි මේක ඩිස්ප්ලේ එක නම් quality කියලා කියන්න පුළුවන්. YouTube වල වීඩියෝ එකක් බලද්දි, මූවි එකක් බලද්දි ගොඩක් හොඳින් මේකේ තියෙන ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එක අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ඒ කාරණා එක ගොඩක් හොඳ ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එකකට අපිට මේක ලබා ගන්න පුළුවන්. ගේම් ගහන කට්ටියට උනත් ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ගේම් ගහන කට්ටියටත් ඩිස්ප්ලේ එක ගැන හොයනවා නම් මෙන්න මේ ෆෝන් එකට අනිවාර්යෙන් යන්න පුළුවන්. හරි. ඉතින් අපි කියවනේ මේක ගේම් ගහන කට්ටියටත් හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා කියලා. ඒකටම හරියන්න මේක ප්ලැට්ෆෝම් උත් තියෙන්න ඕනේ. මොකද OS එකයි සහ chipset එක කියන්නේ ෆෝන් එකක performance තීරණය කරන ප්‍රධානම සාධක දෙක. ඉතින් මේකේ ප්‍රධානම සාධකයක් වෙච්ච OS එක ගැන කතා කරොත් එහෙම Android 15 OS එක බලා ගන්න පුළුවන්. හැබැයි මේකට දැන් Android 16 OS එක අප්ඩේට් වෙනවා. ඒ වගේම 17 සහ 18 version උත් මේකට අප්ඩේට් වෙනවා කියලා තමයි ඒගොල්ලෝ සඳහන් කරන්නේ. ඒ කියන්නේ Android 18 වෙනකන් ඔයගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම iOS 15 තමයි මේ Spark 40 Pro Plus එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔහොම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. OS එක ගත්තොත් එහෙම user friendly simple OS එකක් තමයි මෙන්න මේ iOS කියන්නේ. ඊට පස්සේ අපි මේකේ chipset එක ගැන කතා කරමු. අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ MediaTek Helio G200 කියන 6 nanometer SoC එක. ඉතින් මේ SoC එක ගත්තොත් එහෙම ගොඩක් හොඳ වැඩක් ගන්න පුළුවන් SoC එකක් තියෙන්නේ. මොකද කියනවනම් හොඳ ගේමින් එක්ස්පීරියන්ස් එකක් එහෙම මේකෙන් සුපිරියටම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකත් එක්ක අර 144Hz refresh rate එක තුනම මේකේ තියෙන ස්මූත් ගතිය නම් කියලා නිම කරන්න බැරි තරම් හොඳ ස්මූත් ගතියක් තමයි තියෙන්නේ. ඇත්තටම අපි දෙන ටච් එක චූටියට වැදුනත් මේක ටච් වෙන තරම් ලස්සන ටච් රෙස්පොන්සිව් එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේක ඔක්ටා-කෝර් CPU එකක් එක්ක Mali G57MC2 කියන GPU එකත් බලා ගන්න පුළුවන්. ඉතින් ගේම් ගන්න නම් RAM එකයි memory එකත් වැදගත්. ඉතින් RAM එක ගත්තොත් එහෙම 8GB RAM එකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට memory 128 or 2.6 වලින් මුලදී ගන්න පුළුවන්.
ඉතින් මේවා තමයි කතා කරන්න තියන්නේ සම්පූර්ණයෙන්ම මේක තියෙන ගේමින් එක්ස්පීරියන්ස් එක සුපර් ඒ වගේම මේකේ තියෙන එන්ටර්ටේන්මන්ට් එක්ස්පීරියන්ස් එක සුපර් ඒ වගේම මේකේ තියෙන අනික් එක්ස්පීරියන්ස් ඒ වගේම රිෆ්‍රෙක්ටඩ් ඩිස්ප්ලේස් ඒවත් සුපර් මට්ටමක තියෙනවා කියලා කතා කරන්න පුළුවන්. කැමරා ස්නැප් එකට යන්න කලින් අපි මේකේ බිල ගැන කතා කරලා ඉමු. මේක මේ වෙද්දි ලංකාවට නිල වශයෙන් නිකුත් වෙලා තිනවා. ඕගොල්ලන්ට මේක ගන්න පුළුවන් රුපියල් 74999කට. ඉතින් ඕගොල්ලන්ට රුපියල් 75000කට මේ ගොඩක් හොඳ පෙක්ස් තියෙන මෙන්න මේ ෆෝන් එක ඔයගොල්ලන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ තියෙන අනිත් ස්පෙස් ගැන මතක් කරාම මේ ගානට කරන්න පුළුවන් හොඳම එකක් කියලා තමයි අපිට මේක හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කැමරා ස්නැප් එක ගැන අපි කතා කරමු. අපිට මේ කැමරා ස්නැප් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මෙගාපික්සල් 50ක f1.6 ඇපර්චර් එකක් තියෙන වයිඩ් ලෙන්ස් එකක්. ඊට පස්සේ නම් තියෙන්නේ AI ලෙන්ස් එකක්. කොහොම වුණත් මේ වයිඩ් ලෙන්ස් එකෙන් අපිට ගොඩක් හොඳ වීඩියෝ රෙකෝඩින්ග් එකක් බලා ගන්න පුළුවන්. මොකද කියනවා 2K වීඩියෝ එකක් 30 fps වලින් රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම ඩුවල් LED ෆ්ලෑෂ් HDR කියන ෆීචර්ස් බලා ගන්න පුළුවන්. සෙල්ෆි කැමරාව ගත්තත් f2.2 ඇපර්චර් එකක් තියෙන වයිඩ් ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ 13 මෙගාපික්සල් ඩුවල් LED ෆ්ලෑෂ් එකක් වගේම ඔයගොල්ලන්ට full HD වීඩියෝ එකක් 30 fps වලින් රෙකෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි මේ ෆෝන් එකේ අපිට කතා කරන්න තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මේ ෆෝන් එක ගත්තොත් එහෙම සුපර් ලෙවල් එකක සුපර් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් සුපර් කැමරා සෙටප් එකක් තියෙනවා. ඉතින් මේකේ පිටිපස්සේ එක ලෙන්ස් එකක් තිබ්බත් ඒ ලෙන්ස් එක ගොඩක් හොඳින් ලබා දෙන්න ඒගොල්ලෝ කටයුතු කරලා තිනවා. ඉතින් දෙන ලෙන්ස් එක ගොඩක් හොඳට දුන්නා කියන්නේ ඒතරම් ගොඩක් හොඳ ඉමේජ් එකක් මේකෙන් කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් මේකේ කැමරා සෙටප් එක ගැන ඔහොම තමයි කතා කරන්න තියෙන්නේ. හොඳ ෆොටෝ එකක් හොඳ වීඩියෝ එකක් අපිට මේකෙන් කැප්චර් කරගන්න පුළුවන්. එහෙනම් මේක සවුන්ඩ් ගැන කතා කරමු. අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ ස්ටීරියෝ ස්පීකර්ස් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේක 3.5 ජැක් එක බලා ගන්න හැකියාව නැහැ. ඒ වගේම හයිරෙස් වයර්ලස් ඔඩියෝ සර්ටිෆිකේෂන් එක මේකට ලැබිලා තිනවා. හයිරෙස් සර්ටිෆිකේෂන් එකත් එක්ක ගොඩක් හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් මේකෙන් ගන්න පුළුවන්. මේකේ කොමන්ස් ගැන කතා කරමු ඊළඟට. Wi-Fi ඒ වගේම Bluetooth 5.3 පොසිෂන් ගත්තොත් GPS ඒ වගේම ඉන්ෆිනිටඩ් පෝට් FM රේඩියෝ OTG වගේ පහසුකම් ඔක්කොම බලා ගන්න පුළුවන්. NFC පහසුකම මේකේ available තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට Google Play මේකේ අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිට කොමන්ස් ගැන කතා කරන්න තියෙන්නේ. ෆීචර්ස් ගැන කතා කරලා මෙමු. අපිට මේක සෙන්සර්ස් විදිහට ගන්න පුළුවන් වෙන්නේ under display fingerprint sensor එක, accelerometer එක, gyroscope එක සහ proximity sensor එක. ඒ වගේම compass එකත් අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඒක මත් එක ගතිද්දී ගොඩක් හොඳ මේ ප්‍රයිස් රේන්ජ් එකට ගේන්න පුළුවන් හොඳ ෆෝන් එකක් තමයි මේ Tecno Spark 40 Pro Plus කියන ෆෝන් එක. ඉතින් ගත්තොත් එහෙම මේකේ sound commerce features ගොඩක් හොඳින්ම ලබා දීලා තියෙනවා. ඉතින් මේව තමයි අපිට මේකේ sound commerce features ගැන කතා කරන්න තියෙන්නේ. දැන් අපි මේකේ බැටරි ගැන කතා කරමු. ඉතින් මේකේ බැටරි ගත්තොත් එහෙම අපිට මේකේ ගොඩක් හොඳ බැටරියක් බලා ගන්න පුළුවන්. මිලිඇම්පියාව 5200ක බැටරියක් බලා ගන්න පුළුවන්. 45 watt wired charging එක මේක 100ක් charge වෙන මිනිත්තු 55ක් වගේ තමයි යනවා කිව්වේ. ඒ වගේම 30 watt wireless පහසුකම 5 watt reverse wireless පහසුකම reverse wired charge කරනවා 10 watt වෙනකම්. ඉතින් ඔයත් එක්ක bypass charge උත් තියෙනවා කියන්නේ ගේම් ගහන කට්ටියටත් මේ බැටරිය හොඳින්ම යූස් කරගන්න පුළුවන්. ඉතින් ඔයම තමයි කතා කරන්න තියෙන්නේ. සම්පූර්ණ මේ ෆෝන් එකේ බැටරිය ගත්තොත් එහෙම ගොඩක් හොඳ කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. දවසක් වගේ normal usage එකේදී කොහොමත් අද ගන්න පුළුවන්. එහෙම ගනිද්දි මේකේ බැටරිය ගත්තත් අපිට කිසිම කම්ප්ලේන්ට් එකක් කරන්න බෑ කියලා තමයි කියන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඔහොම තමයි කතා කරන්න තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට කලර්ස් කීපයකට මේක මිලදී ගන්න පුළුවන්. මේකේ මිල ගණන් මම වීඩියෝ එකේ මැදදී සටහන් කරා. බලුව නැත්නම් ඒක බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඕගොල්ලෝ මේ වීඩියෝ එක ගැන හිතන දේවල් අනිවාර්යෙන් පහින් කමෙන්ට් කරන්න. ඉතින් මේ ෆෝන් එක ගොඩක් හොඳ ෆෝන් එකක්. ඒකත් එක්කම මේ ෆෝන් එක ගැන ඕගොල්ලන්ටත් ඒ විදිහම හිතෙනවා නම් අනිවාර්යෙන් පහින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ අදහස් ඇති මේක හොඳයිද හොඳ නැද්ද කියලා ඒවත් පහින් කමෙන්ට් කරන්න. නොදන්න යනවට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අපි අද වීඩියෝ එක ගැන හැමෝටම සුබ දවසක්. මේ SL Tech